වෙල්කම් මැනේජ් කරගෙන තමයි මට පුළුවන් රෑ තමයි පුළුවන් පොඩි ටොපික් වගේ මෙන්න මේ විදියට මට පුළුවන් ඒක කටුවට මතකයිද කියලා බලන්න ලියා ගන්න. Hello, welcome back to my YouTube channel. ඉතින් අද ඔයාලත් එක්ක මම share කරලා ඉන්නේ 2027 එනවල් ලියන්න ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. මොකද කාලය මැනේජ් කරගෙන ඔයාගේ වැඩ ටික කරගෙන යන්න බැරි අවස්ථාවක් තියෙනවා කියලා මට ළමයි කීප දෙනෙක් මැසේජ් දාලා තිබුණා. ඉතින් මම ඒකට අද ඔයාලට පොඩි සොලියුෂන් එකක් තමයි ගෙනාවේ. මේක අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න. ඔයාලට ඒක ඔයාලගේ පාඩම් වැඩ කරගෙන යන්න පුළුවන් වෙයි. අනිත් එක තමයි මට දෙයක් කියන්න ඕනේ. මම මේ දේවල් ගැන ලොකු එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. හැබැයි මම දන්න දේ මට හිතන දේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. හරි එහෙනම් අපි යමු දැන් vlog එකට. ඉතින් පළවෙනි පාර මෙහෙම මම කතා කරන නිසා මට පොඩ්ඩක් අපහසුයි තේරෙන්නේ නැහැ. මට දැන් සේමත් හදලා තියෙන්නේ. ඉතින් කමක් නැහැ. මම දැන් කතා කරන්නේ ක්ලාස් යනවනේ. රිවිෂන් ක්ලාස් සහ ඔන්ලයින් ක්ලාස් කියලා දෙකක් තියෙනවනේ. එතකොට රිවිෂන් ක්ලාස් යන කෙනෙක්ට සාමාන්‍යයෙන් සතියෙම ක්ලාස් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කොමර්ස් පැත්තෙන් යනවා නම් එහෙම තියෙන්න පුළුවන්. ආර්ට් වලින් ගත්තොත් කොමර්ස් ආර්ට් කියලා එහෙම තියෙනවානේ. එතකොට කොමර්ස් පැත්තේ යන කෙනෙක්ට නම් සතියෙම වගේ සමහර දවස්වල ක්ලාස් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක්ට පාඩම් කරන්න වෙලාවක් නැහැ. ටයිම් එකක් මැනේජ් කරගෙන වැඩක් කරගන්න නැහැ. එතකොට ටයිම් එක මැනේජ් කරගන්න ඕන නම් ඔයාට දැන් ඉතින් උදේ දවල් තමයි මට පුළුවන් රෑ තමයි පුළුවන් පාඩම් කරන්න. එහෙම දැන් බෑ. දැන් රිවිෂන් උත් තියෙන නිසා ඔයාට අනිවාර්යයෙන්ම ක්ලාස් උත් යන්න ඕනේ. ඔයාගේ පාඩම් වැඩත් කරගන්න ඕනේ. එතකොට ඔයා කරන්න ඕනේ රිවිෂන් ක්ලාස් යන්නේ ෆිසිකලි ක්ලාස් නම් අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕන දෙයක් තමයි ඒ දවසේ ක්ලාස් එක ගිහිල්ලා එන්න. ක්ලාස් එකට ගිහිල්ලා ඇවිල්ලා පැයක් දෙකක් විතර වගේ පොඩ්ඩක් විවේකය ගන්න. ඒ කියන්නේ රෙස්ට් එකක් ගන්න. හැබැයි රෙස්ට් එකක් ගන්නවා කියලා ෆෝන් එක ඔබන්න නෙමෙයි. ෆෝන් එක ඔබන්න, ටීවී බලන්න ඒවට නෙමෙයි. ටිකක් නිදා ගන්න. නිදාගෙන බේරලා ඔයාගේ වැඩ ටික පටන් ගන්න. ටු-ඩු ලිස්ට් එකක් හදාගෙන ඉතින් ඒ වැඩ ටික පටන් ගන්නත් කලින් ඔයාට මෙන්න මේ වගේ මෙන්න මේ වගේ හදා ගන්න ඔයාගේ පාඩම් ලිස්ට් එක. මේකේ තියෙන්නේ ඔයාගේ පාඩම් ලිස්ට් එක. මම මේකේ 12 වසරේ විතරයි ගත්තේ. හැබැයි ඔයා 13 වසරත් එක්කම අරගෙන ඔයාගේ පාඩම් ලිස්ට් එක ඉස්සෙල්ලාම ලියා ගන්න. ඊට පස්සේ මම අර කියවන ටු-ඩු ලිස්ට් එකක් හදාගන්න කියලා. ඔයාට ඊට පස්සේ කරන්න තියෙන්නේ ටු-ඩු ලිස්ට් එකක් විදියට ඔයාට ඉස්සෙල්ලාම පාඩම් කරන්න ලේසි. ඒ කියන්නේ ඔයාට අමාරුයි කියලා හිතෙන්නේ නැති පාඩමෙන් එක පාඩමක් ගන්න. ඒ පාඩම හොඳට පාඩම් කරන්න. පාඩම් කරලා ඔයාට තියෙන්නේ ඒ පාඩමෙන් පාස් පේපර්ස් හෝ පළාත් ප්‍රශ්න පත්‍ර තියෙන්නේ. අන්න ඒ වගේ හොයලා ඒවට උත්තර ලියන්න. ඒ පාඩම් කරන කොටස තියෙනවානේ. ඒ කොටසේ එක ප්‍රශ්නයකට හරි කමක් නෑ උත්තර ලියන්න. මොකද අපිට දේවල් ලැබෙන්නේ ඒ කියන්නේ පොඩි කොටස් අපි කරගෙන ගියොත් තමයි අපිට ඉස්සරහට පේපර් එකකට උනත් හරියට උත්තර ලියන්න පුළුවන් වෙන්නේ. වචන පැටලෙනවා ගණන් ගන්න එපා. මට මෙහෙම කතා කරලා පුරුදු නෑ. පළවෙනි පාර තමයි මේව කතා කරන්නේ. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ පාඩම් වැඩ ටික කරගෙන යන්න. හැබැයි එහෙම කියලා ගොඩාක් මහන්සි වෙන්න ඕනෙත් නැහැ. මහන්සි වෙන්න නැතුවත් බෑ. ඉතින් මහන්සි වෙන්න ඕනේ. නිදා ගන්න කියලා කාලය වෙන් කරලා හරියන්නේ නැහැ. ඔයාට ඉතින් දවසම ක්ලාස් තියෙනවා නම් එන්නේ මේ විදිහට තමයි කරන්න ඕනේ. එක පාඩමක් හරි කමක් නැහැ. ඔයාගේ ටු-ඩු ලිස්ට් එකේ ලියලා ඔයා ඒකේ පාඩම් කරන කොටස කරලා පේපර් කරන්න. ඔයාට පේපර් කරන්න වෙලාවක් නැත්නම් සාමාන්‍ය දිග පාඩම් තියෙනවනේ. එතකොට ඉතින් වෙලාව මදි. එහෙනම් එළි වෙනකන්වත් පේපර් කරන්න ඕනේ. ඒ නිසා ඔයා දැන් ක්ලාස් උත් යන්න ඕන නිසා ඔයාට පුළුවන් ඒ දවසේ ඒ පාඩම පාඩම් කරලා පාස් පේපර් ටික ඊළඟ දවසේ කරන්න පටන් ගන්න. මොකද ඒකෙන් ඔයා හිතන්න එපා ඔයාගේ කාලය නාස්ති වෙනවා. අනික් අය මෙහෙම වැඩ කරනවා එයාලා එක දිගට වැඩ කරගෙන යනවා ඇති කියලා එහෙම හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ඔයා පාඩම් කරන්නේ එක පාඩමක්ද ඒ පාඩමෙන් පේපර් කරනවා කියන්නේ ඒකෙන් ඔයාට
ගොඩක් වැදගත් වෙයි ඉස්සරහට පේපර්ස් කරද්දී. අනිත් එක තමයි ඔයා තෝරගන්න ඕනේ ඔයාට පුළුවන් පාඩම නෙමෙයි ඔයාට අමාරු පාඩම. ඒ කියන්නේ ඔයා කැමතිම ලේසි සබ්ජෙක්ට් එකක් තියෙනවා කියමුකෝ. එතකොට ඒ සබ්ජෙක්ට් එකේ අමාරු පාඩමක් තියෙනවානේ මොකක් හරි. ඉතින් ඒ අමාරු පාඩම තමයි තෝරගන්න ඕනේ. හරි. වටේ පිටේ ශබ්ද වලට එච්චර ගණන් ගන්න එපා. එහෙම තමයි. දැන් අපි යමු ඔන්ලයින් ක්ලාස් යන අය ගැන පොඩ්ඩක් කතා කරන්න. එයාලට පොඩ්ඩක් ඇත්තටම කිව්වොත් අවුලක් නෑ. එයාලට මේ ෆිසිකල් ක්ලාස් යන්නම නැත්තම් සාමාන්‍ය යන්නෙම නැත්තම් එයාලට උදේවරුව හොඳයි. ඒ කියන්නේ ඔන්ලයින් ක්ලාස් යන කෙනෙක් එක වාසියක් තමයි උදේවරුව එයාට ෆුල් වැඩ කරගන්න පුළුවන්. ඔක්කොම වැඩ ටික කරගන්න පුළුවන්. පාඩම් කරන්නත් පුළුවන්, පේපර් ලියන්නත් පුළුවන්. තව රෙකෝඩින් වගේ දේවල් තියෙනවා නම් මොකද රැටුනේ ක්ලාස් තියෙන්නේ. එතකොට ඒ ක්ලාස් එකේ ඉවර වෙලා සමහර වෙලාවට ක්ලාස් 2-3 වැටෙනවා. එතකොට ඒක රෙකෝඩින් එකක් හරි බලන්න ඉතුරු වෙනවා. එතකොට ඒ රෙකෝඩින් එක බලන්නත් ඕනේ. අන්න ඒ වගේ වැඩවලට උදේවරුේ යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ රැට ඉතින් වැඩම තමයි ක්ලාස් තමයි එතකොට. ඉතින් ඒ විදිහට කරන්න පුළුවන්. පේපර් කරන්න. අනිවාර්යයෙන්ම ඔයා ගොඩාක් අර ස්ට්‍රෙස් වෙලා නම් ඉන්නේ. ඒකට ඔයාට කරන්න තියෙන එකම දේ තමයි ඔයා පාඩම් කරන කලින් ඔයාව නිදා ගන්න. ටිකක් පැයක් දෙකක්වත් නිදා ගන්න. නිදාගෙන ඇහැරෙන්න. ඇහැරිලා ඔයාගේ ටු-ඩු ලිස්ට් එක හදන්න. ටු-ඩු ලිස්ට් එකත් හදන්න කලින් ඔයාට පුළුවන් ඔයාගේ කාමරේ මේසය හස් කරගන්න. වැඩ ගොඩාක් හිතන්න එපා. මම මෙන්න මේ හදපු ටයිම් ටේබල් එකක් නෙමෙයි මේක. මේ පාඩම් ලිස්ට් එක. මේ පාඩම් ලිස්ට් එකේ මේකේ මම දැන් ජියෝග්‍රැෆි කරනවා නම් මේකේ පාඩම් කීපයක් තියෙනවා. ඒකෙදි අපිට එන පාඩම් කීපයක් තියෙනවා. ඒ කියන්නේ වැඩියෙන්ම ප්‍රශ්න අහන පාඩම් කීපයක් තියෙනවා. ඒ පාඩම් තමයි අපි එකින් එක ඉවර කරගන්න ඕනේ. එකපාර ඔක්කොම අපිට මෙහෙම අනේ මම මෙහෙම කරනවා කියලා එහෙම කරන්න බෑ. අපිට මේක පටන් ගන්න කාලයක් යනවා. අනිත් එක තමයි මේකට හුරු වෙන්න ඕනේ. මගේ නතර කරන්න බෑ. මම මේ දවස් ටිකේ නතර කරලා තිබුණේ ඉතින් මොනවා කරන්නේ සෙම හැදුණා. ඉතින් ආයෙත් දැන් මමත් පටන් ගන්න. මම මේ ටික දැන්ටමත් ටිකක් කරලා තියෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් ඒ විදිහට වැඩ ටික කරගෙන යන්න. තව යාළුවෙක් අහලා තිබුණා එයා කරන විෂයන් ටික කොහොමද බැලන්ස් කරගෙන කාලයත් මැනේජ් කරගෙන යන්නේ කියලා. එතකොට ඒකෙදි අපි කරන්න ඕන දේ තමයි ඔයා මෙන්න මේ විදිහටම හදාගන්න. දැන් සාමාන්‍ය කාලය සටහන් හදාගෙන ඉන්න වෙලාවක් නැහැ. කාලය සටහන් හදාගෙන ඉන්නවා කියන්නේ ඒක වෙන්නේ නැහැ. ඇත්තටම ඒකෙන් අපි අර පොඩි කාලේ වගේ කන වෙලාව, බොන වෙලාව, මම දැන් මේ ක්ලාස් යන වෙලාව එහෙම ලියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි කරන්න ඕනේ මෙන්න මේ විදිහට විෂයන් ටික ලියාගෙන විෂයන් වල තියෙන පාඩම් දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේ පාඩම් ටික අනිවාර්යයෙන්ම ටීචර්ස් ගයිඩ් එකෙන් හරි නැත්නම් ඔය තියෙන YouTube එකේ ගහලා බලන්නකො පාඩම්. එතකොට මේ පාඩම් එනවා. අනිත් එක ගුරුවරු කොහොමත් ක්ලාස් එකට යන්න කලින් පාඩම් ටික දෙනවා. අන්න ඒ විදිහට මේ පාඩම් ටික හොයලා ලියාගෙන ඉන්න. ඊට පස්සේ එකින් එක වැඩ ඉවර කරන්න. එකපාර ඔක්කොම ඉවර කරගන්න යන්න එපා. ඔයා ක්ලාස් එක ගිහිල්ලා ඇවිල්ලා නිදාගෙන ඔයාගේ වැඩ ටික පටන් ගන්න. හරි. උදාහරණයක් ගත්තොත් මම කරන්නේ ආර්ට් වලින් BC Geography History නේ. එතකොට මට විෂයන් 3ට අමතරව 4ක් තියෙනවා. මොකද ඒක ඉන්දියානු ඉතිහාසය කියලා තියෙනවා. එතකොට ඒකේ ඉන්දියානු ඉතිහාසය වලට සාමාන්‍ය බරක් දෙන්න ඕනේ. මොකද ඒක ටිකක් අපහසුයි. එහෙනම් අපිට කරන්න තියෙන්නේ ඒකේ අමාරු පාඩම් වලින් ෂෝට් නෝට් හදන එක. ෂෝට් නෝට් එකක් හදලා ඔයා පාඩම් කරන්න යන්න එපා වෙන මොකුත්. ඔයා ඒ පාඩම් කරන්න ඕනේ අර කෙටියෙන් හදපු ෂෝට් නෝට් එක. ඊට පස්සේ ඒ ෂෝට් නෝට් එක පාඩම් කරනකොට ඔයා පාඩම් කරන්න අර ඔයා නිකන් අර කතා කරන භාෂාවෙන් ඒ කියන්නේ බර වචන දාලා කතා කරන්න එපා. සාමාන්‍ය ඔයා කතා කරන භාෂාවෙන් කතා කරලා ඔයාගේ ෂෝට් නෝට් එක පාඩම් කරගන්න. ඒක ඉතිහාසය වලට ඔයාට වැදගත් වෙයි කියලා මම හිතනවා. අනිත් එක තමයි ඔයා දැන් කරන්නේ BC සබ්ජෙක්ට් එක කරනවා නම් උදාහරණයකට ගත්තොත් ඔයාගේ සබ්ජෙක්ට් වලින් BC විෂය මම ගන්නම්. මම කරන එකක් විදිහට
එන්නේ පාඩමේ පළවෙනි පාඩම කියලා තියෙනවනේ. ඒ පළවෙනි පාඩමේ පොඩි ටොපික් වගේ මෙන්න මේ විදිහට පාඩම් කීපයක් තියෙනවා. එතකොට අන්න ඒ පාඩම් කීපයෙන් අපිට තියෙන වර්ණ ධර්ම, ස්වර ධර්ම, ආපද ධර්ම, යාගය අන්න ඒ වගේ දේවල් පාඩම් කොටස් කීපයක් තියෙනවා. එතකොට අපි කරන්න ඕනේ ඔයා දැන් වැඩියෙන් ගොඩාක් මහසි වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේකෙන් එක මාතෘකාවක් අරගෙන ඒ මාතෘකාව හොඳට පාඩම් ගන්න. ඒ මාතෘකාව හොඳට පාඩම් කරලා ඒ පාඩම් කරපු මාතෘකාව හොඳට මතක තියාගන්න. මේවා තමයි එන්නේ. මේ කොටස් තමයි එන්නේ. ඕනනම් ඔයාලට පුළුවන් මේ පාඩම් කරන එක පොඩි කොලයක කටුවට වගේ ලියා ගන්න. කටුවට වගේ ලියා ගන්නවා කියන්නේ දැන් මම පාඩම් කරන කෙහෙම ලියා ගන්න. එහෙම නෙමෙයි. පාඩම් කරලා බේරිලා ඔයාලට පුළුවන් ඒක කටුවට මතකයිද කියලා බලන්න ලියා ගන්න. ඊට පස්සේ ඔයා පේපර්ස් ටික අරගෙන ඒකෙන් ප්‍රශ්න අහලා තියෙනවා නම් ඒ ප්‍රශ්න ටික කරන්න. පොඩ්ඩක් ඒක කරලා බලන්න. ඒක ඔයාලට ඉස්සරහට ගොඩක් වැදගත් වෙයි. මොකද ඒකෙන් අපිට එක්සෑම් වලට ප්‍රශ්න අහන්න තියෙන ප්‍රවණතාවය වැඩි. මම සමහර විට ඔයාලට මම ඊළඟ vlog එකේදී මේ පාඩම් පිළිබඳ පොඩි විස්තරයක් කරන්නම්. ඒ කියන්නේ සාමාන්‍ය පේපර්ස් වල ගොඩක්ම එන්න හුරු තියෙන පාඩම් මොනවද කියලා මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද මේ ගෙනාපු vlog එක වුණත් මම ඉරිදා තමයි vlog එකක් අප්ලෝඩ් කරන්නේ. ඉතින් එදාම තමයි ඉතින් මම මේ vlog එක කරන්නේ. පොඩි මිස්ටේක් වෙන්න ඇති. මොකද මේ පළවෙනි පාර නිසා මට ඕනේ පොඩි සොලියුෂන් එකක් දෙන්න විතරයි ඔයාලට. මොකද මේක වෙනදා වගේ ස්ටඩි vlog එකක් නෙමෙයි. මේක සාමාන්‍ය කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා කතා කරලා කියන්න ඕන එකක්. ඉතින් මට පුළුවන් විදිහට මම ඔයාලට උදව් කරනවා අනිවාර්යෙන්. මේක මම කරේ අපහසුයි. තමයි මට මේ උණ වගේ හැදලා තියෙන්නේ. ඉතින් එහෙම කියලා බෑ. ඔයාලට vlog එකක් ඕනේ. ඔයාලා මගෙන් පොඩි දෙයක් ඉල්ලුවා. ඉතින් ඒක තමයි මම ඔයාලත් එක්ක අද ෂෙයා කරගත්තේ. එහෙනම් ඊළඟ සතියේ අලුත්ම vlog එකකින් හම්බෙමු. මම ඔයාලත් එක්ක මෙන්න මේ මම කරන සබ්ජෙක්ට් ටික සාමාන්‍ය මොන විදිහට දෙන්නේ, පේපර්ස් මොන වගේ විදිහට හැදෙන්නේ කියන එක පොඩ්ඩක් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නම්. මම කරපු පේපර්ස් එක්ක. එහෙනම් මම ගිහින් එන්නම්. ආයෙමත් ඊළඟ සතියේ vlog එකකින් හම්බෙමු. බයි.